හොඳයි අද අපේ මාතෘකාව තමයි පාර ජම්බුල කිරණ නැත්නම් UV කිරණ. UV කිරණ වල ප්‍රයෝජනය මොකක්ද කියලා අපි බලමු අද. ව්‍යාජ නෝට්ටු හඳුනා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් UV කිරණ නැත්නම් අදෝරක්ත කිරණ. හොඳයි බලමු කොහොමද අඳුරගන්නේ කියලා. මෙන්න බලන්න අපි මේ UV ටෝච් එකක් මං ගාව තියෙනවා. ඒක අපි යොදාගෙන පරීක්ෂා කරමු. හොඳයි එතන අර දිලිසුම් ඇති වෙනවා. ඔයාලට පේනවා ඇති. දිලිසෙනවා වගේ පේනවා. රුපියල් 100 පේනවා දිලිසෙනවා වගේ. ඊට පස්සේ 20 බලමු. අන්න 20 දිලිසෙනවා වගේ පේනවා. අර දිලිසෙන තැනක් තියෙනවා. ඊට පස්සේ රුපියල් 1000 බලමු. අන්න අර තන දිලිසෙනවා වගේ පේනවා. ඊළඟට මේක බලමු. රුපියල් 50 දිලිසෙනවා වගේ පේනවා. එහෙනම් පාර ජම්බුල කිරණ වල ප්‍රයෝජනයක් තමයි. තවත් යම් සංකේත තියෙනවා. ඔබට පැහැදිලිව අඳුරා ගන්න පුළුවන් තැන් වල මේ නෝට්ටු වල ඒවා කැමරාවට නම් පැහැදිලිව පේන්නේ නැහැ. නමුත් ඒවා අඳුරා ගැනීම සංකේත වශයෙන් භාවිතා කරන්න පුළුවන්. කොහොම වුණත් එහෙනම් පාර ජම්බුල වල ප්‍රයෝජනේ තමයි අපිට ව්‍යාජ නෝට්ටු හඳුනා ගන්න පුළුවන්. මේ ව්‍යාජ නෝට්ටු වල මේ වගේ රේඛා දක්න ලැබෙන්නේ නැහැ.